guys. ඉතින් කොහමද ඔන්න ගොඩක් කාලයකට පස්සේ අද ලස්සන කැම්පින් එකක් යන්න හදන්නේ. ඉතින් මගේ යාළුවෙක් ඉන්නවා. ඉතින් ඒ යාළුවත් එක්ක තමයි අද ගමන යන්න හදන්නේ. රාවණ රජුගේ කරත්ත පාර එහෙම නැත්නම් චැරියට් පාත් එහෙම තමයි මේ අපේ අද ගමනාන්තය වෙන්නේ. ඉතින් මේ ගමනාන්තයට ගිහින් බලමු කොහොමද අපි ගමන වෙන්නේ කියලා. ඉතින් වීඩියෝ එකත් එක්ක ඉන්න කියලා ආරාධනා කරනවා. ඉතින් හැමෝටම මගේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම ගිහලා subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඉතින් අපි ගමන ආරම්භ කරමු මේ විදියට. උඩර මතන් ගියාම මං හිතන්නේ අද පේන්නේ නැති වෙයි මචං ළඟ හිටියා. මම මේක පදිනවා මේ අම්මට සිරි වෙනවා. කොහමද වීදුම? මොකුත් පේන්නේ නැහැ. මොනවත් පේන්නේ නැහැ කියමන්කෝ. අඩෝ පේන්නේ නැහැ උන්ට. මොනවත් පේන්නේ නැහැ. ඉතින් ඔන්න මේ කොහෙන්ද යන බස් එකද මචං? මේ බෙරෙත් පාස්ලා ඉස්සරලා යන බස් එක. මේ බෙරෙත් පාස්ලා ඉස්සරලාවට යන බස් එක තමයි මේ. කොහොමද? මේ පාර නම් මාරම සවුත්තුයි. මේ දවස් ටිකේ වැස්ස හින්දා හොඳටම සවුත් වෙලා තියෙන්නේ පාර. කිසිම කන්දක් මේ වෙලාවේ පේන්නේ නැහැ. කිසිම කන්දක් පේන්නේ නැහැ. පාරවත් හරියට පේන්නේ නැහැ අපිට. මාරම මේකවත් තියෙන්නේ නැහැ. ඉතින් මේ පාර දෙපැත්තෙම තියෙන්නේ මේ දේවතු. ඉතින් තේකම්මල් තමයි ගොඩක්ම තියෙන්නේ. ඉතින් මම කතා කරන එකත් ඔයාලට පැහැදිලි නැතුව ඇති. මොකද මේ තරම් මේක වලවල් තියෙනවා මේ පාර සවුත් වෙලා තියෙන්නේ. ඉතින් අපි ඔය විදිහට තව යන් ඉස්සරහට ගමන ගොඩක් ලස්සන වෙයි කියලා හිතනවා. හිතපු නැති ක්ලයිමේට් එකක් සෙට් උනේ.
ඉතින් ඔන්න දැන් අපි ඇවිල්ලා ඉන්නේ ඉතින් මේ වාහනේ දාලා තියෙන දැන් මම බයික් එකේ මේ ලොරිය හැපෙත් දාලා තියෙන්නේ. මේ ඉතින් මේ අද මගෙත් එක්ක යන යාළුවා මේ කඩේට කතා කරලා ඉවරලා තමයි බයික් එක දාලා තින්නේ. මේ කැමරා ආර එහෙම තියෙනවා. ඉතින් ඒ ගිහින්දා මේ බය වෙන්න නම් දෙයක් නැහැ. ඉතින් දැන් මෙතන ඉඳලා අපිට හයික් එක පටන් ගන්න තියෙන්නේ. ජරියට් පාත් වලට යනකම්. ඉතින් අපි ගමන ආරම්භ කරමු. ඕනේ පැය දෙකමාරයි. දැම්ම පක්ක සීතලක් තියෙන්නේ. පේන්නේ නැහැ මොකද මීදුම සම්පූර්ණ මීදුම වැහිලා තියෙන්නේ. ඕක තමයි මං කිව්වේ. අතනින් බස් එකකින් බස්සනවා කියලා කිව්ව නේද? මේ පාර තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ. ඔව්. බස් එක ඇවිල්ලා නවත්තන්නේ අතන. අපි ගිය කඩේ ගාව. පාර වෙන්නන්න යාළුවෙක් කෙනා අපිට. මොකද්ද මචං මුගේ නමක් කිව්වනේ? නම නම් මතක නැහැ. බැලු යාළුවා. නම දාමු. නම දාන මචං නම. කොහොම හරි අද දවසම අපිත් එක්ක ඉඳී වගේ යන විදිහට. මොකද આવොත් එළවන්න කියලා තමයි අයිතිකාරයා නම් කිව්වේ. ඒයි. යන්න නැද්ද? යා බලාගෙන ඉන්නවා මල්ලෙහා තියෙන සුන්දරත්වය. බලන්නකෝ මේ මීදුමත් එක්ක තියෙන ලස්සන. වටේ ලස්සනට බලන්න මේ. හොඳ සෝදිසියකින් ඉන්නවා. යන් කොහෙද යන්නේ? පාර පෙන්නන්න අපිට. කෙලින්ම තියෙන මැදින් තියෙන පාර තමයි යන්න තියෙන්නේ. දකුණට තියෙන එකෙත් වමට තියෙන එකෙත් නෙවෙයි. මැදින් තියෙන පාර තමයි අපිට යන්න තියෙන්නේ. ඉතින් දැන් ඉස්සරහට. මෙතනින්ද යන්න තියෙන්නේ. මෙතනින් ඇතුළට එතකොට අතන බෝඩ් එකක් තියෙනවනේ. කියලා ගහලා බෝඩ් එකක් තියෙනවා. එතනින් උඩ තමයි යන්න තියෙන්නේ. අතරින් ඇතුළ වීම තහනම් කියලා ගහලා තියෙනවා. ගහලා තියෙනවා. ඉතින් අපි ඒ විස්තරය බලමු එතෙන්ට ගිහිල්ලා. ඉතින් මෙතන තව ගොඩක් වෙලා රැඳෙන්න කියලා මේ දන්නේ නැහැ. මොකද මේ රස්සත් එක්ක හරි අමාරුයි. ඉතින් අපි ඉක්මනට ඉතින් ඔන්න ඇවිල්ලා ඉන්නේ පිටුරු තලාකර රක්ෂිතයට ඇතුල් වෙන සීමාවනේ. එහෙම නැත්නම් චැරියට් පාත් කියන්නේ රාවණ රජුගේ කරත්ත පාර. එනවා අපිත් එක්කම පාර වෙන්නන්ට අපි. ඔව්. ඉතින් බල්ලත් අර ඉස්සරහින් යනවා. ඉතින් සදීප යනවා. ඊට පස්සේ මම යනවා. මේක රක්ෂිතය. ඉතින් ඇතුල් වීම තහනම් ඇත්ත කතාව කිව්වොත් එහෙම ඇතුල් වෙන්න තහනම් ඉතින් අවසරයක් ඇතුව එන්න පුළුවන් නැතුව එන්න බෑ. ඉතින් ඒකත් ඉතින් මතක තියාගෙන මේ වගේ තැන්වල කැම්ප් කරන්න එන්න ඕන. යනවා ඉස්සරහින්ම මීදුම හින්දා වැඩි මොකුත් පේන්නේ කොහොමද? ඔන්න අපේ ගමන් සජෝ කිව්වට ඉන්නවා බල්ලෙක් චූටි කෝක නමක් දාලා තියෙන්නේ.
අපිට කට්ටියක් හම්බුණා. මේ ඒ කට්ටිය මොකද බං කිව්වේ? සීතල වැඩි උලංග වැඩි. කොහොමද යන්න තියෙන පාර? මාරම ලස්සනයි. කොහොමද? මේ ලස්සන වචනෙන් කියන්නත් අමාරුයි. මොකද බලන්නකෝ මේ තියෙන සුන්දරත්වය. ඒ හුලඟයි වීදුමයිත් එක්ක ආයෙ ඉතින් තද සීතල ගොඩක් වැඩි. සීතල ගොඩක් වැඩි. මේ කට්ටිය සීතල වැඩි කියන. සීතල වැඩි කියනයි. ඒටිකත් අපි උඩට ගිහලා වීඩියෝ එකක් ගන්න. ඉතින් අපි නැවතත් ගමන ආරම්භ කරමු. අපි දෙමිලා ඉන්නේ හොඳටම. කොහොම හරි දිය වෙලා ඉන්නේ නේ බා. ගිටාර එක දෙමිලාද බා? පොඩ්ඩක් ඔතන ගිහිල්ලාද? මම ඒක තමයි උඹෙන් ඇහුවේ ඉස්සෙල්ලා. කචල් වේද කියලා. මේ වැස්සත් එක්ක හරි අමාරුයි බා. කොහමද හුලඟ? මාරම හුලඟක් තියෙන්නේ. ඔයාලට පේනවද කොහමද මේකම? කොහමද මේකම? මේකමයි හුලඟයි මාරම සරයි. ඉතින් තාම එක්සයිටිං. මොකද කැම්පින් එක සෙට් අප් කරගන්න පුළුවන් වේද කියලා. බලමු. උඩට ගිහිල්ලා. අපුලගෙන යන්න වෙයිද දන්නේ නැහැ. එන්න මෝකලානක. පපුවටේ මාර අමාරුයි. බලන්න මේ හැරි තියෙන අඳුර. මරුවේ මාර ලස්සනක් තියෙනවා. මේ කියන්නේ අද හුලඟ නම් ගොඩක්ම වැඩි නේ බං. බලන්නකො හුලඟ. අපි හුලං කපල්ල ළඟ ඉන්නේ. කොහොමද හුලඟ? මාර හුලඟක් තියෙන්නේ. ආ දැක්කද ගන්න. කැම්පින් එක ගියා. බලන්න මේ වගේම ප්ලේස් එකක් තියෙනවා. අනවින්දාකටත් මේ වගේමයි බං. ඒ වගේම මාර අම්මට සිරිබං. පට්ටම හුලඟක් තියෙන්නේ. බලන්නකො මේද මේ යන විදිහ. අප්පා එතන හුලඟ නේ බං. අමාරුයි පපුවෙන් රිදෙනවා. ඌපන් කැප් එක ගියා කිය මං දැක්කනේ. එතන අතන හුලං කපොල්ල ගාව එක්කත් එහෙම මැරෙනවා උත්තා. ඈ බං. අර ගොඩක් කට්ටි කැම්පින් කරන කලගාව අද අපිට ටෙන්ට් එක ගහගන්න බැරි වෙයි. බැරි වෙයි නේ. ඒ කියන්නේ එතන ටෙන්ට් එක ගහගෙන ඔව්. බෑ ඉන්න බැරි වෙයි. බෑ ඉන්න බැරි වෙයි නේ. යන්න මොන කිලෝ හොයාගමු. දනක් හොයාගමු ෂේප් එකේ නේ. දැන් අපි මේ පැත්තෙන් ආවේ. ඉතින් බලන්න මේ පතනේ මොනවත් පේන්නේ නැහැ. දැන් මූ ඉන්නවා. දැන් ළමවට පේනවා මූ දැන් මට මීටර 2 3ක් එහායින් ඉන්නේ. මේ හින්දා මේ ඉඳගෙනවත් ඉන්න බෑ. පේන මැටි වලට මේ විස්තගෙනවා. ඉතින්
හුලන් සද්දට මං කියනක ඔයාලට ඇහෙනවද දන්නේ නැහැ. මේ කිසිම දෙයක් පේන්නේ නැහැ. ලාවට පේන්නේ. ඉතින් අපි පහළට යනවා කැම්ප් කරන්න තැනක් හොයාගෙන. ගොඩක් කට්ටිය දැන් මේ කැම්ප් කරන්න බෑ කියලා ගියා ගොඩක් කට්ටිය. කරන්න බෑ. ගලා ඉන්නේ බැරි වෙයි තමයි. ඈ? එතෙන්ද? මේ තියෙන ඔය යන පාර. මෙතන එහා පැත්තේ. මේ පාරෙන් තමයි යන්නේ නේ මේ වතුර පාරට. මෙහෙන් තමයි ගලට යන්නේ. මේක නිකරම තියනවා. මේක දැන් අපිට බලවුවා. මේක ගලට කියන්නේ මේ අර ගොඩක් කට්ටිය කැම්ප් කරන තැනනේ. ඔව් එතෙන් තමයි ඉස්සරහට යන්නේ. ඉස්සරහට. මෙතන ගිහලා ටෙන්ට් එක ගහගෙන කොහොමද නැතොත් එහෙම. ඔව් ගලයිනද කොහොමද යන්නේ. ඒ කියන්නේ අර ගොඩක් කට්ටිය මෙහෙන් තමයි යන්නේ. ගොඩක් කට්ටිය ගාන මේ පැත්තට ඒකල මේ මෙතන ප්ලාස්ටික් මැද පොඩ්ඩක් try කරමු. එහෙනම් යන් අපි එතෙන්. මේ පේනව නේද? පානි කර වතුර. ආරණ කිකත් මාර මාතල් කියන්නේ මගේ සපත්තු එක සම්පූර්ණයෙන් දැන් තෙමිලා තියෙන්නේ. මට හිතගෙන ඉන්න බෑ උලඟට ගහගෙන යනවා කියන්කෝ. මේ බලන්න බැලුවොත් එක් මාන තනිකරම වතුර විතර මේ තියෙන්නේ. ඉතින් මාරම පිරිසුදුයි වතුර මේ. මාරම පිරිසුදුයි. ඉතින් ඔන්න අපි කැම්ප් කරන තැනට යන්න හදන්නේ. අඩෝ කාපු බීපුව අරගෙන යන්න බැරි දන්නේ නේ මම මේ මිනිස්සුන්ට බං. මේ බලහන්කො මේ ඔය හැටි. ඉතින් මේ වගේ තැන් තහනම් වෙන එකයි අහන්න දෙයක් නෙවෙයි බං. ඉරාවටම නේ බං. මාරම හුලද මේ අපිට යආ ගන්නවත් බැහැ. මේ කැප් එක ආයෙත් උඩට ගියා. මෙතන කොහමද දන්නේ තත්ති? ඈ බා මේ මෙතන ටිකක් අඩුයි වාගේ බා. අඩු නැති වෙයිද? ඔතනද බා? බලහන්කො මේ හුලඟ බලපන්කො මේ. මට ඒකට අහු වුණා නම් ගහගෙන යනවා අර බලන්න. නැත්තෙම නෑ කියන්නත් බෑ තියනවා කියන්නත් බෑනේ. සුළඟේ සහ වර්ෂාවේ බලපෑමත් සමග අපිට ලැබුණු ලොකුම අභියෝගය කැම්ප් ඉන්ලයින් එක සෙටප් කරගන්න එක. ඉතින් ඔයාලට දැන් පේනවා ඇති අපි කැම්ප් ඉන්ලයින් එක සෙටප් කරන්න කොච්චර වෙලාවක් ගත වෙනවද කොච්චර වෙහසක් දරනවද කියන එක. ඉතින් අපි කොහොම හරි අපි අපේ කැම්ප් ඉන්ලයින් එක සෙටප් කරගත්තා. අපේ කැම්ප් ඉන්ලයින් එක සෙටප් කරගත්තත් අපිට එතන ඉන්න තරම් අපිට සුදුසු වාතාවරණයක් එතන තිබුණේ නැහැ. ඉතින් අපි පසුව තීරණය කරා එතනින් තවත් තැනක කැම්ප් ඉන්ලයින් එක සෙටප් කරගන්න. ඉතින් අපි තවත් තැනක අපේ කැම්පින් ටෙන්ට් එක සෙටප් කරගත්තා. එතෙන් පටන් විහිදුණු කඳවුරු රාත්‍රිය ගැන තවත් මම මොනවද විස්තර කරනවා. වර්ෂාපතනය පවතින කාලෙක කිසිම කෙනෙක් චැරියට් පාත් නම් යන්න එපා. හෙලෝ ගයිස් ඉතින් මේ අර අපි කලින් ටෙන්ට් එක සෙටප් කරන්න ගිහපු තැන සෙටප් කරන්න බෑ. ගොඩක් කට්ටියත් හැරිලා ගියා. මේ ටෙන්ට් ගහ ගන්න බෑ ඉන්න බෑ මේ හුලං සැර වැඩි වස්ස වහිනවා කියලා මේ ඉන්න බෑ කියලා ගොඩක් කට්ටිය ගියා. ඉතින් අපි මේ සැලුන් නැහැ නේ බං. සැලුන් නැහැ ඉතින් අමාරුවෙන් ගහගත්තා තැනක ටෙන්ට් එක. ඉතින් අපිට ගොඩක් සීතලයි දැන් මේ
අපි ඉතින් දවල්ට කෑවෙත් නෑ. මේ දේ දැන් දෙමිලා නේද? බඩගින්න ඉන්නේ. ඉතින් දැන් මේ අපි මොනවද මචං? මොන කොත්තු මේද? කොත්තු මේනේ. කොත්තු මේ දෙකක් හදාගන්න. ඔන්න කොල්ලා අපේ නූඩ්ලස් එක හදලා පොඩ්ඩක් හැබැයි මෙරි වෙලා හැබැයි ඒකයි කේස් එක. හොඳට තියෙනවා කැම්පින් ආවම ඔහොම තමයි නේද? ඊටම මේ සීතලේ මොන රෙද්දක්වත් කරගන්න බෑ. අපේ දැන් නූඩ්ලස් එක නම් හරි. මේ තව සොසේජස් එකක් හදාන. දැන් දවල්ට කන්න හදන්නේ. දැන් අඩු වෙලාව ගියෙත් දන්නේ නැහැ බා. දැන් ඇවිල්ලා වෙලාව අම්මට කිරි 4:02 ගියාන්කෝ. 4:02 වෙලාව. ඉතින් අපි කාලෙම වීඩියෝ එකක් ගන්නම්. දැන් එළියට යන්න බෑ. තාමත් වහිනවා. මේ ගස්ස පායපුවම අපි එළියට යන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. මේ ඉතින් මූණක් කනවා. තාම වැඩ ඉවරයි නේද? ලුණු බලනවා. ලුණු බලනවා. කොර මේ ඉතින් මේ තාම මේවා අස්පස් කරගත්තවත් නැහැ. අපි තාම මේ විදිහටම ආව විදිහමයි මේ අඳුන් ටික මාරු කරගත්තා. තව මේ රැටක් තියෙන්නේ. පට්ට සීතලක් තියෙන්නේ. ඉතින් මේ හොඳයි ඉතින් නේ බං. ගමන හොඳයි. දුෂ්කර වුණා ගොඩක්. එන්න ගොඩක් දුෂ්කර වුණා. ගොඩක් කට්ටිය හැරලා ගියා. ගොඩක් කට්ටිය හැරලා ගියා ඉතින්. මේ ඉන්න බෑ කිව්වනේ. උඩ ඉන්න බෑ කිව්වා මේ සීතලයි. ටිකක් අමාරුයි ටෙන්ට් එකක් මේ අපි හොයලා අමාරුයි හොයාගත්ත තැනක ගහගත්ත ටෙන්ට් එක. ඔව්. දැන් ඒත් අර මම අර කලින් කීපතරයක් ඇවිල්ලා තියෙන හින්දා මේ අර මේ ප්ලේස් එක ගැන දන්න හින්දා මේ අවුලක් උන්නේ නැහැ. නැත්තම් තනියම මෙහෙම ආවන හරි අමාරුක වැටෙනවා මචං. ඕන් ඇහෙනවා ඇති ඔයාලට සද්දේ. මේ මොකන්නේ පාර? මේ යන්නවත් බෑ. ආයේ තැපන වහින බෑ. ඒ පාර නම් හරියයි වගේ වැඩේ. කලවණි අයිත් දන්නේ බං. හරි අපි පස්සේ හම්බෙමු. මේ තත්ත්වය දිනකොට චරියොත්පත් කවුරුත් කැම්පින් කරලා නැහැ මෙච්චර කාලෙකට. මෙච්චර කාලෙකට. ඔය ලොක් කරන කට්ටි කවුරුත් ආවට මේ තත්ත්වය දිනකොට මං හිතන තරමට මං හිතන්නේ කවුරුත් කැම්පින් කරලා නැහැ. කියන්නේ කැම්පින් කරන්න බෑ. කැම්පින් කරන්න බෑ. ටෙන්ට් එකක්වත් ගහ ගන්න බෑ ඇත්තම කතාව. කොහෙවත් ගහ ගන්න බෑනේ. view point එකට ගියා එතන බෑ. අපි තව view point එක තුනක් තියෙනවා. කොහෙවත් බෑ. අපි ඊපස්සේ මැද මේ ගස් දෙකක් හරස් වෙලා තියෙන තැනක ඒත් ගහගත්තේ අමාරුවෙන්. දැන් නමුත් අපි මේ ඉන්නේ ගොඩක් අමාරුවෙන් ටෙන්ට් එක තුලලා ඉන්නේ. ඉතින් දැනට උනත් ඔයාලත් එක්ක කතා කරනකොට මේ හුලඟත් එක්ක මේ ටෙන්ට් එක එහෙම වෙනවා. දැන් මේ ගොඩක් එහෙම වෙනවා. ඔයාලට පේනවා ඇති. ඉතින් බලපංකෝ. ඉතින් එතකොට මේ ඔය විදිහ තමයි ඉතින් චරියත්පත් මේ කාලේ නම් කොහොමත්ම එන්න එපා කියලා තමයි බං කියන්න තියෙන්නේ. ගොඩක් අමාරුයි ඉතින්. ගොඩක් අමාරුයි. කැමති කට්ටිය ඇවිල්ලා මේ අත්දැකීම් ඉඳ ගන්න. කියන්න තියෙන්නේ එච්චර තමයි. හැබැයි නොදන්න තැන්වල ටෙන්ට් සෙටප් කරගන්න එපා. ඒක එන භයානක වැඩක්. ඒක එන භයානක වැඩක්. ඉතින් අපිත් ඒ වැඩේ මෝඩ වැඩේ කරන්න ගියා. හැබැයි අන්තිමටම මේ සදීප කිව්ව විදිහට කැම්පින් ටෙන්ට් එක සෙටප් කරගත්තා. ඉතින් ලොකු අවුලක් නෑ. අපි තාම ඉතින් හොඳින් ඉන්නවා. හෙට උදේ වෙනකොට මේ තියෙන හුළඟේ තත්ත්වය අනුව හොඳින් හිටියොත් වීඩියෝ එකක් දානවා. ඕනේ කොහොමත් අපි එළිය වැටෙනකන් ඇහැරගෙන ඉන්න වෙනවා. මේ තියෙන හුළඟත් එක්ක ඔය ඔයාලට පේනවා ඇති. ඉතින් ඒ හේතුවත් එක්ක මේ අපි නිදා ගන්නවත් හම්බෙන්නේ නැහැ. අපි රැයට මේ සාමාන්‍ය පොඩි කෑමක් හදාගමු නේ බා. මේ ලොකු කෑමක් හදාගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි තව වීඩියෝ එකක් හම්බෙමු එනවා. තව වීඩියෝ එකකින් එනං හම්බෙමු. Hello guys, ඉතින් කොහොමද ඕම් බලන්නේ මේ අපේ ටෙන්ට් එක දැන් උලකට යන්න ලෑස්ති. ඉතින් බඩ මොකද්ද කියන්න දෙන්නේ කියපන්. යයි වගේ තමයි ඉන්නේ. තවටකින් යයි වගේ තියෙන්නේ. ඉතින් මේ කැම්ප් කරන්න ආව ගොඩක් කට්ටිය අපි ඉස්සෙල්ලත් කිව්වා මේ හයික් එක නැගගෙන යනකොට ගොඩක් කට්ටිය ගියා. ඉතින් තාමත් මේ අපි චැරියට් පාත්තල ඉන්නවා. එහෙම නැත්නම් රාවණාරත්ගේ කරතවාරේ. තාම අවුලක් නැහැ. තාම අපිට අවුලක් නැහැ. හැබැයි ඉතින් අපිට වැස්සයි හුළඟයි වැඩි එකපාරම පොඩ්ඩක් වැඩි වුණා. වැඩි වුණා. ඉතින් මේ දැන් ආයේ මේ හොඳට වහිනවා. ඉස්සෙල්ලා නේ අඩු වැඩි වුණා. දැන් හොඳට වහිනවා. ටෙන්ට් එක ඇතුළට දැන් චුට්ට පිනියනවා. ඇත්තරම මේ අද දවස් කියන්නේ හරි ඔව්. මේක අදල්ලක් තියෙනවා පුඩි අදල්ලක් තියෙනවා. ඒ වුණාට ඉතින් අමාරුයි ටිකක්. අමාරුයි ටිකක් මරණ බය දැනෙනවා. ඔය පේනවනේ. අපේ අම්මා අඩට ඊ පාරණ ඇකින්නවා බං. ඉන්නේ
Hello guys, ඉතින් කොහොමද මේ නෝකා මාරුවක වැටලා ඉන්නේ? තාම අපි කෑවෙවත් නැහැ, වීඩියෝ එකක් ගත්තෙත් නැහැ. දැන් 12:00යි වෙලාව. තාමත් ඇහැරලා ඉන්නේ. තාමත් මේ හුලඟයි වැස්සයි ඒ විදිහටම දිනනවා. ඉතින් එළිය වැටෙනකොට මොනවා වේද කියන්නවත් තාම තීරණයක් නැහැ. මේ වැස්ස අඩුවකුත් නැහැ, හුලඟෙන් අඩුවකුත් නැහැ. තාම දැන් ටෙන්ට් එක දෙපාරක් ඇතුලේ බා. ඉතින් මොනවත් කරගන්න විදියක් නැතුව ඉන්නේ සීතලයි එහෙක්. සීතලයි ඉන්න බැරුව ඉන්නේ. උයන්න ඕන නැහැ නේ බං. උදේ මොනවා හරි මේ උයන්න ඉතින් ඉන්න. ඉතින් උදේත් පුළුවන් වෙයිද දන්නේ නැහැ. මේ තියෙන වාතාවරණයත් එක්ක මේ අසලයි එන්න මෙපා කියනවා තියෙන්නේ. ඔව් මේ දවස්වල එන්න මෙපා කියන තමයි තියෙන්නේ. ඉතින් අපිට වෙන කියන්න දෙයක් නැහැ. මේ ඉන්නවත් බෑ. දැන් ඇතුළටත් වතුර පොඩ ගහනවා. මෙච්චර සේෆ්ටිට හදාගෙනත් නේ බං. එහෙනම් ඉතින් good night එහෙනම් නේ බං. එහෙනම් ඉතින් good night. උදේට හම්බෙමු ඉතින්. පුළුවන් වුණොත් උදේට හම්බෙමු. උදේට වීඩියෝ එකක් ගන්න පුළුවන් වුණොත් වීඩියෝ එකක් ගන්න. ඒ තරම් අසාධ්‍යයි දැන් අපිට. ඉන්න බැරුව ඉන්නේ. දැන් නිදිමතක් තියෙනවා, නිදා ගන්න විදියකුත් නැහැ. මේ නිදා ගන්න තරම් අවුලකුත් නැහැ. කොහොම හරි ඇලර්ට් එකක් දාගන්න බලනවා. මේ උලඟත් එක්ක බයයි නේ බං. ඒකයි. එහෙනම් good night හැමෝටම. good morning guys. ඉතින් දැන් වෙලාව 3:19. තාමත් ඇහැරලා නිින්ද යන්නේ නැහැ. උලඟයි මැස්සයි තාමත් එකම විදියට තියෙනවා. මේ ආයේ හැමෝනම කියන්නේ එන්න නම් එපා. චැරියට් පාත් වැස්ස දවසට එන්න. වැස්ස දවසට එන්න එපා. අපි පුනා කියන්නේ වැස්ස දවසට එන්න එපා. මේ හරි අමාරුයි. අර සද්දය එනවා ඇති. ඉතින් සීතල වැඩි. එහෙන් සත්තු කෑ ගන්නවා. එහෙන් නේ බං. මේ ඉතින් ඔයාලට ඇහෙනවා ඇති. ඔයාලා බලන්න තියෙන සද්දේ නේ බං. මේ ඉතින් එහෙනම් උදේට හම්බෙමු. උදේට බලමු අපි මොකද වෙන්නේ කියලා. hello good morning guys. ඉතින් ඔන්න මේ දැන් නැගිට්ටා. දැන් 6 වෙලාව. මේ හොඳට මොහොලන් ටෙන්ඩ් එක මේ ගලව ගන්නවත් බැරි වෙයි කියලා හිතනවා. කොහොම වෙයිද දන්නේ නැහැ. අපි බලමු. සදීපන නිදි තාම. සදීපයා නිදි. ඉතින් මේ අපි බලමු. මේ එළියට නම් ගිහින් තේරුමක් නැහැ වගේ. මේ ඇවිදින්නවත් මේ view point එකට එහෙම ගිහින් තේරුමක් නැහැ. මොකද මේ හුළඟ වැඩි. මේ කිට්ටු කරන්නවත් බෑ. දැන් ඊයේ රෑ ඉඳලා දැන් මේ එන්නෙන් තවත් හුළඟ වැඩි. මේ පාන්දර වෙද්දී ටෙන්ට් එක ඇකිලුණා සම්පූර්ණයෙන්. දැන් ආයේ කෙලින් කරලා ආයෙ ගහගත්තා. ඔය පේනවනේ හුළඟ එහෙම. ඔයාලට පේනවා ඇති. බලන්නකො ටෙන්ට් එක මේ තියෙන විදිය. ටෙන්ට් එක තියෙන විදිය. ඔව් ටෙන්ට් එක ඇකිලිලා තියෙන්නේ මේ මාරම හුළං. ඉතින් ඉන්න බෑ ඇතුලේ. එහෙනම් පස්සේ යමු. hello guys. ඉතින් දැන් වෙලාව මචං කීයටද බං? ඈ 8:10. 7:10. දැන් 7:10 වෙලාව. මේ බලන්න අපි ඉන්න තැන දැන් කොහොමද ඊයර හිටියේ කියලා. දැන් උඩ තිබ්බ රේන් කවර් එක සම්පූර්ණයෙන් ගැලවුවා. මේ මෙතන තමයි අපි කැම්පින් ටෙන්ට් එක සෙටප් කරලා තිබ්බේ. ඉතින් මේ ඔයාලට දැන් පේනවා ඇති මේ කොහොමද තත්ත්වය කියලා. මේ සම්පූර්ණ උලන් අපිට ඉන්න බෑ. තාමත් වහිනවා. ඉතින් මොනවත් පේන්නේ නැහැ. මේ විස්ට් එක තනි කරම ඉතින් තව ටිකකින් වීඩියෝ එකක් ගන්න. අපි මේ ටෙන්ට් එක එහෙම ගලවගෙන ඔක්කොම පැක් කරගෙන යන්න ලෑස්ති වෙද්දි වීඩියෝ එකක් ගන්නම්. මේ පොඩි රවුමක් යන්න බලාපොරොත්තු වෙනවා නේ බා. පොඩියට රවුමක් යන්න බලාපොරොත්තු වෙනවා. ලොකුවට බෑ. ඇයිද? ලොකුවට ඇවිදලා තේරුමක් නැහැ නේ. බයයි ඇවිදින්න බෑ. ඉතින් ඔයාලට පේනවා ඇති කොහොමද කියලා. මෙතන පහලින් මෙතනින් හෙල තියෙන්නේ පහලට.
මාරම එලක් තියෙන මෙතනින් පහලට. මෙතන තමයි රාවණ රජුගේ කරත්ත පාර මෙතනින් ඔහොම උඩට අරයට නේ බං. අරයට නේ. මේක තමයි ඒ පාත් එක නේ. මේ තමයි ඒ පාත් එක මේකත් ලාවට පේන්නේ ඔයාලට හරියටම පෙන්වන්න විදියක් නෑ. යන්නවත් බෑ. ඉතින් මේ මම ආස කරන જાතියේ ගස් වර්ගයක් තියෙනවා මේ බලන්නකෝ. මේ ගස් වල තියෙන ලස්සන බොන්සායි කරා වගේ ඇඹරිච්ච ගස් තියෙන්නේ. මාරම ලස්සනයි. මේ මුළු චැරියට් පාත් වලට මේ වගේ ගස් නේ බන් තියෙන්නේ. මුස එක ගහක්වත් නැහැ. තියෙන ඒවා ඔක්කොම මේ බොන්සායි කරා වගේ තියෙන ගස්. ඊට මේ පොඩි ගස් මේවා නේ බන්. මේ වගේ තියෙන පොඩි ගස් තියෙන්නේ සම්පූර්ණයෙන්ම. ඉතින් ඔය විදිහේ තමයි රාවණ රජුගේ කරත්ත පාර. ඉතින් මේ ඔයාලට දැන් කියන්න කතාවක් තියෙනවා නේ බං. ඉතින් ඒක ගැන කතා කරොත් එහෙම රාම රාවණ සීතා කතාව ඇතුලේ මේ පටබැඳිච්ච දෙයක් නේ බං. එහෙම කියලා තමයි ජනප්‍රවාදය කියන්නේ නේ. කරත්ත මේ හැදීදී කැඩිලා තියෙනවා කියලාත් කතාවක් තියෙනවා. ඒ වුණාට බහුතරයක් කට්ටිය කියන්නේ මේ රාවණ රජුරෝ සීතා කුමරේට ලස්සන පෙන්වන්න එක්කන් ආවේ මෙතෙන්ද කියලා නේ. මෙතෙන්ට එක්කන් ආවේ කියලා තියෙනවා. ඉතින් එතකොට සීතා කුමරිය ඇඬුවා කියනවා නේ බං. ඔව් ඒ අඬපු හාරට තමයි මේ ගඟ හැදුනේ උන් කියලා කියන්නේ. ඔව්. මේ ඉතින් අර පොකුණක් තියෙනවලු නේ බං. එතෙන්ට යන්නත් බෑ නේ බං. එතන තුලන් කපොල්ල නේ. ඉතින් ඒකයි ඉතින් ඔයාලට අපි කියනවා හරියට ඇහෙනවද දන්නේ නැහැ. ඉතින් ඔය ටික තමයි මොනවද කියලා අපි දන්නෙත් නැහැ. ඔව් ඇත්ත කතාව මොනවද කියන්න හරියට අපි දන්නෙත් නැහැ. හැබැයි ඉතින් මේක නම් දන්නවා ලංකාවේ තියෙන සීතලම කැම්පින් සයිට් එක. ලංකාවේ තියෙන සීතලම කැම්පින් සයිට් එක තමයි චැරියට් පාත්. එහෙම නැත්නම් රාවණ රජුගේ කරත්ත පාර. යාව එක්කෙනෙක්වත් හිටියේ නැහැ ඇවිල්ලා ඔක්කොම ගියා. ඊයේ අපිට කලින් ඇවිල්ලා හිටපු ගොඩක් කට්ටිය ගියා. ඉන්න බෑ කියලා. ඒත් අපි අතෑරියේ නැහැ. අපි හැමදාම කොහොමhari ඉදිරියට ලස්සනට රැඳු කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ওই විදිය තමයි ඉතින් අද අපේ ඒ කියලා කොහොමත් මේ අපි ෆේල්ුන්නේ නැහැ. අපි ෆේල්ුන්නේ නැහැ. අපි කොහොමhari අපි කැම්පින් එක ලස්සනට ගත කරා. මේ අර ගොඩක්ම කේස් එක තිබ්බේ අර අපි හිතපු විදියට එන්ජොයි කරන්න බැරුණා. මේ ඉතින් ඒ හේතු ටික විතරයි අපිට තියෙන්නේ වෙන හේතුවක් නැහැ. මේ මාරම ලස්සන ක්ලයිමේට් එකක් තියෙනවා. හැබැයි ඉතින් මේ වෙලාවේ ඔයාලට තේරෙනවා පාරක්වත් පේන්නේවත් නැහැ වෙයි. ඔව් දැන් අතරමං වෙන සයිස් එකේ තියෙන්නේ. දැන් පාරවල් හොයාගෙන යන්න තියෙන්නේ. ඉතින් මේ පිදුරුතලා කියලා කඳු පන්තියේ පටන් ගන්න එක පැත්තක තමයි මේ චැරියට් පාත් එක පිහිටලා තියෙන්නේ. ඉතින් ඇවිල්ලා බලන්න කියලා තමයි ඔව් ඇවිල්ලා බලන්න කියලා තමයි කියන්න තියෙන්නේ. වැඩි විස්තරයක් කියන්න තේරෙන්නේ නැහැ මේ වෙලාවට කියන්න බෑ. මේ වෙලාවට කියන්න බෑ මොකද මේ වැස්සත් එක්ක දැන් අපිට පහලට යන්න වෙනවා. තව හිටියොත් එහෙම මේ හරි අමාරු වෙනවනේ. මේ තව මේ වැස්ස වැඩි වෙන එකක් තියෙන්නේ. දැන් කොහොම හරි මචං මේ සෙල්සියස් අංශක ගානක් සෑහෙන්න අඩු වෙලා ඇත්තේ මං හිතන්නේ නේ. සෙල්සියස් අංශක ගානක් සෑහෙන්න අඩු වෙලා ඇත්තේ. ගොඩක්ම සීතලයි නුවරඑළිය කැලේ නේ බං. නුවරඑළිය කැලේ අපිත් කැලේ නේ. නුවරඑළියත් කැලේ අපිත් කැලේ. ඉතින් මගේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම ගිහලා subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. මේ වගේ videos ඉස්සරහටත් බලන්න. කැමති නම් share කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා ඔයාලා හැමෝගෙම. ඉතින් අපි ටෙන්ට් එක ගලවගෙන ඉවර වෙලා නැවත පහලට යන්න හදන්නේ. ඉතින් අපේ ගමන ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. අපි තව ටිකකින් වීඩියෝ එකක් ගන්න. පුළුවන් වුණොත් වීඩියෝ එකක් ගන්න. මේ වටපිටාව පොඩ්ඩක් ඇවිදින්න බලලා නේ. හරි එහෙනම් අපි පස්සේ යමු. ලංකාවේ තිබෙන සීතලම සහ ලස්සනම කැම්පින් සයිට් එකක් වන චැරියට් පාත්. එහෙමත් නැත්නම් රාවණ රජුරුවන්ගේ කරත්ත පාර. ඉතින් මේ පිහිටා තිබෙන්නේ පිදුරුතලාගල කඳු පන්තියේ එක් පැත්තකට. අතිසංවේදී පරිසර කලාපයක් වන චැරියට් පාත්. ඉතින් මේ රැක ගැනීම ඔබෙත් අපෙත් වගකීමක්. ඉතින් මේ විදිහට අපි අපේ චැරියට් පාත් රූප රචනාව මෙතනින් නිමා කරනවා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න කියලා ආදරෙන් ඉල්ලන ගම ඔයාලගෙන් තවත් පුංචි උදව්වක් ඉල්ලනවා. ඉතින් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා support එකක් දෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා ඔයාලා හැමෝගෙම. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනතුරු ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.